නමුත් කියන විදිහට මම ඉන්න සිබුල් නැහැ. හැබැයි මම මොකද ඉන්න හැම තැනකම මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් මගේ වැඩ යන්නේ නැහැ. ඒක තමයි ලෝකෙන්නේ. ඒ මැඩම් දිගට නිසා මගේ ව්‍යාපාර කටයුතු වල බලලා. ව්‍යාපාර කටයුතු කිව්වේ මොනවාද? මැඩම් ඉස්කෝලේ නම් කලින් තියෙන්නේ. ඒක මගේ බිස්නස් හොඳටම පිළිච්ච දෙයක්. බලන්න මොටිවේෂන් කරනවා. ඒක මගේ කස්ටමර්ස්ලා ඇවිල්ලා මම ඒක අඩිය තිබ්බේ සිසිල් වීම ටොප් චොක්ලට් නෙවෙයි. හරි මම පිළිගන්නවා. ඒ මැඩම් නිසා දැන් මගේ ඉති ගැටුනේ. උට අපස්සේ ඒක අන්ත අපි දෙන්නටම වාසිය වැඩක් කරනවා. මැඩම් ඔය ගන්න සොච්චම් පඩි වගේ තුන්ගුණිය හැම මාසෙකම මම මැඩම් බෑන්කවා. මාව සල්ලි වලට ගන්න හදන්නේ. මාව සල්ලි වලට ගන්න තම්සෙට තියා තම්සගේ අප්පටවත් පුළුවන් වෙන එකක් නේ. බයිබුල්ෙක් වගේ හැංගිලා ඉන්නකෝ ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා. දරුවන්ගේ ජීවිත පිළිගන්න බලන් ඉන්න පිසාචයක්. සල්ලි වලට ගන්න. දැන් මේ ඉස්කෝලේ දිහා බලපුවම පුදුම ලස්සනක් පුදුම වෙනසක් දැනෙනව නේද? ඕගලන්ගේ දෙමව්පියෝ දුවරු එකතු වෙලා මේ ඉස්කෝලේ දැන් ලස්සන කරලා දීලා තියෙන්නේ. දැන් ඕගලා ශිෂ්‍ය නායකයෝ හැටියට ඕගොල්ලෝගේ වගකීම් ටික කරන්න ඕනේ. හරි? අපි අපේ කලා කුසලතා නංවන්න කොන්සර්ට් එකක් කරනවා. හරි? ක්‍රීඩා කුසලතා නංවන්න ක්‍රීඩා උළෙලක් කරනවා. තව ගොඩාක් දේවල් මම සැලසුම් කරලා තියෙනවා. අපි ඒක ඉස්සරහට කරමු. හරි? එහෙනම් දැන් ඔක්කොම යන පන්ති වලට. Excuse me. Sir. Good morning. Good morning. Good morning. Good morning. වාඩි වෙන්න. ඉතින් අපි ආවේ ඉන්ස්පෙක්ෂන් එකට. මන් දන්නේ. ඔබතුමී විරුද්ධව පිටසක් තියෙනවා. හොඳ චරිත සාධකයක් එවලා ඇති. මේක බරපතල චෝදනාවක්. ඒ සත්‍ය ඔබතුමී විරුද්ධව අපේ කලාපකාරයන් ලිපියක් ආවා. ඒ සම්බන්ධව පරීක්ෂණ කරන්න තමයි ආවේ. විශේෂයෙන්ම ඔබතුමීගේ සංවර්ධන